පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමයෙන් ආමේන්. සත්‍යයේ සටහන විශ්වාසයේ විමසුමට. මෙහෙමයි අපට මේ සතිය නිමා කරන්නට දේ වචනය ආරාධනා කරන්න. බලන්න අද සුබෝදයේ සමහර සෙනඟ කියනවා ජේසුට දිවැසිවරයා නොය කියලා. ඔය කියන්නේ මෝසස් ගැන කියලා බයිබල් විශාරදයින් පෙන්වලා දෙනවා. සමහරු කියනවා ක්‍රිස්තුස් කියලා. තවත් සමහරු ක්‍රිස්තුවරයාණන් දාවිද්ගේ වංශයෙන් පැමිණෙන දාවිද් විසූ ගමෙන් බෙත්ලෙහෙමෙන් එන කෙනෙක්ලු කියලා. මුරසෙබළුන් මෙතන මොකක් හරි මේ පුද්ගලයාගේ විශේෂයක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. පරිසිවරුන්ගෙන් අයෙක්කු නිකදේමුස් ජේසු ගැන හොඳටම දන්නවා. නායක පූජකයොත් අනිත් පරිසිවරුත් යමක් දන්නවා. ඒත් තමන් දන්න දේ පිළිගන්න කැමති නෑ. ඒ සත්‍යය තමන්ගේ නහය ළඟයි. පෙනුනත් නොපෙනෙන්නේ ඒ නිසයි. හරියට පේන්න නම් විශ්වාසය ඕන කියන කාරණාව පිළිගන්නේ නෑ. පිළිගන්න කැමති නෑ. හේතුව වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තණ්හාව. තමන් දකින, තමන්ට මුණ ගැහෙන සත්‍යය ඒ දේවල් වලින් විමසද්දී තව තවත් අන්ධ වෙනවා, කොරුන් වෙනවා, ගොළුවෝ, බීරෝ වෙනවා. ඒ අයයි ජෙරමියා දිවසිවරයා කියන ඵල සමග ගස සිඳ දමන අය. නමුත් සත්‍යය විශ්වාසයේ විමසුමට යොමු කරන අය මරණයට ගෙන යන හීලෑ බැටළුවන් වගේ. ඒ අය ජීවිතයේ අවනඩුව හෘදයත් සිතත් විමසන යුක්ති සහගත සර්ව බලධාරී දෙවියන් වහන්සේට බාර කරනවා. ඔවුන්ව මුලා කරන්නට අවිශ්වාසයට බෑ. අද සුපුවතේ අවිශ්වාසකීන්ගේ අවසාන වචනය සොයා බලන්න යන්නයි. සැබවින්ම ඔවුන් සොයා බැලුවා නම් හමුවන දේ ඔවුන්ව සුවපත් කරනවා. එයයි